ගයිස් ඔයාලට අහලා තියෙනවද ඉංග්‍රීසි ෆ්‍රේස් එකක් room for improvement කියලා? එහෙම නැත්නම් ඔයාලා කවදා හරි වාක්‍යයක දැකලා තියෙනවද මේ room for improvement කියන ෆ්‍රේස් එක කියලා? මම හිතනවා ඔයාලා දැකලා ඇති කියලා. ඇත්තටම මොකක්ද මේ room for improvement කියන ඉංග්‍රීසි ෆ්‍රේස් එකේ තේරුම? ඕගොල්ලෝ හිතන්නේ ඒක කාමරයක් අලුත් වැඩියා කරන්න තියෙනවා වගේ තේරුමක් කියලා? නෑ. එහෙම එකක් නෙමෙයි. ඇත්තටම මේ room for improvement කියන එකේ තේරුම විදිහට අපිට ගන්න පුළුවන් තවදුරටත් වර්ධනය කරන්න නැත්නම් තවදුරටත් ගොඩනගන්න අවස්ථාවක් තියෙනවා කියන තේරුමක් තමයි නැත්නම් ඒ වගේ අයිඩියා එකක් තමයි මේ room for improvement කියන ෆ්‍රේස් එකේ තියෙන්නේ. අපි දැන් මේකට උදාහරණ දෙකකින් අපිට බැලුවොත් මේ පළවෙනි උදාහරණයට අපේ තියෙනවා the presentation was good but there is room for improvement. මොකක්ද ඒකෙන් කියන්නේ? ඒ කියන්නේ ඔයාගේ ප්‍රසන්ටේෂන් එකේ සටහන හොඳයි. නමුත් තවදුරටත් මේක ගොඩනගන්න. එහෙනම් තවදුරටත් මේක වර්ධනය කරගන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අපි අපේ දෙවෙනි උදාහරණයට ගියොත් my English has improved but there is still room for improvement. මොකක්ද ඒ කියන්නේ? මගේ ඉංග්‍රීසි දැනුම දැන් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. නමුත් තවත් ඒක වර්ධනය කරන්න අවස්ථාවකුත් මට තියෙනවා. හොඳයි. මම හිතනවා ඔයාලන්ට දැන් මේකෙන් අයිඩියා එකක් යන්න ඇති කියලා. අපි අන්තිමට බලමු මේකේ තියෙන කෝඩ් එකක් පිළිබඳව. අපි මේ කෝඩ් එක ගැන බැලුවොත් මේකේ තියෙනවා the biggest room in the world is the room for improvement. මොකද්ද මේකෙන් කියන්නේ? මේකේ කියන විදිහට the biggest room ඒ කියන්නේ මේ ලෝකේ තියෙන ගොඩක්ම තියෙන ඉඩ කඩ එහෙම නැත්නම් chance එක තමයි අපිට grow වෙන්න අපිට improve වෙන්න හම්බෙලා තියෙන අවස්ථාව. ඒක තමයි මේකෙන් කියවෙන්නේ. guys මම මේ වගේ English phrases 10ක් තියෙන වීඩියෝ එකක් මගේ channel එකට add කරලා තියෙනවා. ඕගොල්ලෝ ඒකත් ගිහින් බලන්න. ඉතින් මේ වගේ වීඩියෝස් වලින් ඕගොල්ලන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය වුණා කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා like button එක hit කරලා යන්න. thank you very much. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.